මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක තම දරු දෙදෙනා සමග මල්වතු ඔයට පැන සිහිදි විනසා ගැනීමට තැත් කළ බව කියන සිද්ධියේ සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදන් වූ සිටින දරු දෙදෙනාගෙන් පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අක්කුලක සිරවී තිබේදී පසුගිය 4 වෙනිදා අනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයාගත් බව අනුරාධපුර කොට්ටාශ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී ස්වාගනු ලැබුවේ අංක 15-11 දුම්රිය පොළ පාර අංගුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි තිෂුක මීරියගල්ල නැමැති 8 හැවිරිදි පිරිමි දරුවෙක්. මල්වතු ඔයේ දිය පහරට ගසාගෙන ගොස් තවමත් අතුරුදොන්ව සිටින වයස අවුරුදු 4ක් වන සිතුල්යා මීරියගල්ල දැරියස්වා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් බෝට්ටු යොදාගෙන සහ ජලයේ කිමිදෙමින් ඊයේ දහවල් වන විටත් මෙහෙයුම් වල නිරත වෙමින් සිටියා. මීට දින 5කට පෙර ඉකුත් 2 වෙනිදා මොරටුව අඟුලාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක වයස අවුරුදු 8ක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු 4.5ක් වන ගැහැණු දරුවාද සමග අනුරාධපුරයට පැමිණ අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කරනවා. එදින උදෑසන මිහිඳුපුර ප්‍රදේශයේ තරුණයෙකු මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී මල්වතු ඔයේ ජලපහරට හසු වී අකුලක සිරවී සිටි කාන්තාවක දැක ප්‍රදේශවාසීන් සමග එක්ව බේරාගෙන තිබූ බවත් එම කාන්තාව මෙම දරු දෙදෙනාගේ මව බවට පසුව හඳුනාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව මෙම කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා. පසුගිය දිනවල ඇදහැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් මල්වතු ඔයේ ගලා ගිය ජල පහර වේගවත් වීමත් ඉවුරු දෙපස කිඹුලන් සිටීමත් ගැවසීමත් හේතුවෙන් මෙහෙයුම් කටයුතු දුෂ්කර වූ අතර දින 3ක් තිස්සේ පොලිස් ජීවිත ආරක්ෂක ඒකක කණ්ඩායම් කිහිපයකට බෙදී දරුවන් දෙදෙනා සොයා මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් සිටියේදී පසුගිය 4 වෙනිදා අතුරුදන්ව ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි දරුවාගේ මල සිරුර අකුලක සිරවී සිටියේදී සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම සිරුර සොයාගත් ස්ථානයට ළඟාවීම සඳහා ඇති ගොඩබිම් මාර්ගය දැඩි දුෂ්කර මාර්ගයක් වූ අතර එම ස්ථානයට පැමිණීම අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු PHWDL සමරසිංහ මහත්මිය එම දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කළා. අනුරාධපුර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කොට්ටාශ පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක කුමාර පොලිස් සැරයන් වරුන් වන ගුණතුංග සම්පත් තිලකරත්න රත්නායක සේනරත්න මිලාන් කුමාරසිංහ දයාරත්න පියරත්න කොස්තාපල්වරුන් වන සමීර රණතුංග බණ්ඩාර චානක තිලකරත්න ප්‍රියන්ත කාන්තා පොලිස් සැරයන් ටිකිරි කුමාර යන නිලධාරීන් මෙම දරුවාගේ දේහය සොයා ගැනීමට මෙහෙයුම් සිදු කළ අතර එම ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් තවදුරටත් අතුරුදන්ව සිටින ගැහැණු දරුවා සොයා ගැනීම සඳහා මෙහෙයුම් සිදු කරනවා.